පස්සේ අවුරුද්දකින් දරුවා හම්බුණා. දරුවට මාස 6ක් විතර යනකොට එයාට වෙන සම්බන්ධයක් තිබුණා. ඉතින් මං හිතුවා මං එයාගෙන් අයින් වෙන්න ඕනි කියලා. ඒ නිසා මං අයින් වුණා. අයින් වුණා. බැඳීම් නැති කරගන්න ලේසි, බැඳීම් ඇති කරගන්න තමයි අමාරු. මේ කසාදිය නිසා ඔයාට තවත් බැඳීමක් ඇති වෙලා තියෙනවා. දරුවෙක් ඉන්නවා. දුවෙක්ද පුතෙක්ද ඉන්නේ? මට දුවෙක් ඉන්නේ අයියේ. එයාට වයස අවුරුදු 2යි. ඉතින් අයියේ මම මට වෙච්ච දේ මගේ දරුවට වෙන්න කවදාවත් ඉඩ තියන්නේ නැහැ. අවදාවත් ඉඩ තියන්නේ නැහැ. හැම අම්මා කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම බලාපොරොත්තු ඒක. දැන් මහත්තයා කතා කරන්නේ නැද්ද? දරුවව බලන්නේ නැද්ද? කොහොමද මේ විදියේ බැඳීමේ තත්වය? අයියේ දරුවට මාස 6යි එයා අපිව දාලා යද්දී. දැන් බබාට අවුරුදු 2ක් වෙනවා. එයා මේ වෙනකන් අපිව බලන්න ආවේ නැහැ. ඒ වුණාට අයියේ මගේ හිතේ වෛරයක් නැහැ. එයා ඉන්න තැනක සතුටින් ඉන්නේ. ඉන්න තැනක පරිස්සමින් හිඳීවි, ඉන්න තැනක පරිස්සමින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් දරුවෙක් එක්ක තනි වුණු අම්මා කෙනෙක් ඔයා. කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ? කවුද ඔයාට උදව් කරන්නේ? දරුවෙක් එක්ක තනි වෙන එක ලේසි නෑ අයියේ. මොකද එයාත් ගෑනු දරුවෙක්. මම එයාවත් පරිස්සම් කරගෙන මාත් පරිස්සම් වෙන්න ඕන. මගේ වයසත් එක්ක අයියේ මටත් ප්‍රශ්න දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. මගේ තාත්තා මේ වෙද්දි ජීවතුන් අතර නෑ අයියේ. එයා හිටියනම් ගොඩක් දුක් වෙයි මට මේ වුණ දේ ගැන. මගේ අම්මත් ගොඩක් දුක් වුණා. එයා ගොඩක් ඇඬුවා අයියේ මන් නිසා. පොළවේ හැපි හැපි ඇඬුවා. ඒත් ඉතින් මොනව කරන්නද? මේක තමයි මගේ ජීවිතය.